සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින් සල්ලි නෑ මචං එතන ආස්කින් ඉතින් ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දියවැල් මම ආස කරන මැණික් කැටේනිල් කුක්කු කුක්කු කුකුල හඬනවා කුරුළු කොබෙයෝ ගීත ගයනවා අයිබෝන් මම කියපු ගීත තුන අහනකොට ඔයගොල්ලන්ට යම් ගායකයෙක් මතක් වෙනවා ඇති. සමහරවිට මේ ගායකයා දන්නේ නැතුව ඇති. ඒ දවස්වල ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්. ගැසට් පට යුගයේදී වැඩිම ගැසට් පට ප්‍රමාණයකට සින්දු කියපු ගායකයා. මේ ගායකයා විවිධ මාතෘකා යටතේ සින්දු කියලා තියෙනවා. හැබැයි මේ ගායකයාට එක මාතෘකාවක් මගේ හැරෙනවා. මොකක්ද මේ මාතෘකාව? අද මම ඔයගොල්ලෝ එක කතා කරන්න ඉන්න මේ මාතෘකාව ගැන. මෙතුමා රටේ ජනප්‍රිය ගායකයෙක් වෙනකොට මෙතුමාගේ ගීත අහන රට වටින්ම සෙනග එනකොට මෙතුමාගේ ගීත වලට රට වටින් අත්පොසන් නඩ ඇහෙනකොට ඒක දැකලා ගොඩක්ම සතුටු වෙන්නේ නැත්තේ කවුද? ඒක දැකලා ගොඩක්ම ආඩම්බර වෙන්නේ නැත්තේ කවුද? ඔව්. ඒක දැකලා ගොඩක්ම සතුටුනේ එතුමාව මේ ලෝකෙට ගෙනාපු බී කරලා එතුමාව උස්මහත් කරපු එයාගේ අම්මා. මේ ගායකයා නිහල් නෙල්සන් කියන ගායකයාගේ අම්මා තමයි එතුමා ජනප්‍රිය වෙනකොට වැඩිම සතුටු වුනේ. එතුමා වැඩිම ආඩම්බර වුනේ එයාගේ අම්මා. මේ අම්මා එයා ගැන ආඩම්බර වෙනකොට මේ අම්මාගේ හිතේ පොඩි බලාපොරොත්තුවක් තියෙන්නේ නැති මේ ජනප්‍රිය ගායකයා මගේ පුතා කවදා හරි දවසක මං වෙනුවෙන් සින්දුවක් කියයි කියලා. ඒත් නිහල් නෙල්සන්ට බැරි වෙනවා මේ අම්මගේ ආසාව ඉෂ්ට කරන්න. නිහල් නෙල්සන්ට එයා අම්මා වෙනුවෙන් සින්දුවක් කිව්වේ නැහැ කියලා මතක් වෙන්නේ. ඒ අම්මා නැතුණා කියන ආරංචිය ඔහුගේ කන්වල දෝංකාර දෙනකොට. අවසානයේ නිහල් නෙල්සන් තමන්ගේ අම්මා වෙනුවෙන් සින්දුවක් කියනවා. හැබැයි ඒ සින්දුව අහන්න එයාගේ අම්මා මේ ලෝකේ හිටියේ නැහැ. නිහල් නෙල්සන් අම්මා වෙනුවෙන් සින්දුවක් කියන්නේ ඒ අම්මගේ නිසල දේහ ඉස්සරහා ඉඳගෙන. කරුණා සුවඳ තවරාලු හද පියුමේ මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ දුවලා ඇවිත් පෙරසේමා එක පිම්මේ අම්මා කියන්නේ අද කාටද මම අම්මේ අම්මා කියන්නේ අද කාටද මම අම්මේ. නිහල් නෙල්සන්ගේ අම්මා ජීවතුන් අතර නෑ ඒ වෙනකොට. නිහල් නෙල්සන්ට පුළුවන් වුණා නම් එයාගේ අම්මා ජීවතුන් අතර ඉද්දී එයාගේ අම්මා වෙනුවෙන් සින්දුවක් කියන්න. ඒ අම්මා මොන තරම් සතුටු වෙයිද? ඒ අම්මගේ හිතේ මොන තරම් ආඩම්බරයක් ඇති වෙයිද? අපේ ජීවිතේත් එහෙමයි. අපේ ජීවිතේ අපේ අම්මා තාත්තා අපිට යම් තැනකදී මග හැරෙනවා. අපේ ජීවිතේ තියෙන කාර්ය බහුලත්වය එහෙම නැත්නම් අපේ ජීවිතේට එන වෙන වෙන සම්බන්ධතා නිසා අපි අපේ අම්මගෙන් තාත්තගෙන් ඈත් වෙනවා. අපේ ජීවිතේ තාවකාලික ආදර අපි ලං කරගෙන අපිට ලැබිච්ච සදාකාලික ආදරය අපි ඈත් කරගන්නවා. හැබැයි අම්මා තාත්තා අපෙන් ඈත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැමදාම අපිට ආදරය කරනවා. අපි ඉපදිච්ච දවසේ ඉඳන් ඒගොල්ලෝ පුදුම කැපකිරීමක් අපි උස්මහත් කරන්න විඳින්නේ. ඒවා ඒගොල්ලෝ ෆොටෝ ගහලා වීඩියෝ කරලා අපිට පෙන්නලා නැහැ. ඔයාලා දන්නවද? ඔයාගේ අම්මා ඔයා වෙනුවෙන් කැප වෙන්න පටන් ගන්නනේ ඔයා එයාගේ පුංචි තිතක් විදියට ඔයා එයාගේ බඩට ගිය දවසේ ඉඳන්. අම්මා උණුවට වතුර ටිකක් බොන්නේ නැහැ. අම්මා ආසයි දැවිලට අච්චාරු ටිකක් කන්න. අම්මා ආසයි අයිස්ක්‍රීම් කන්න. ඒත් අම්මා ඊට වැඩි ඔයාට ආදරේ. අම්මා ආසයි ෆිල්ම් හෝල් එකට ගිහලා හොරර් ෆිල්ම් එකක් බලන්න. අම්මා ආසයි කට්ටියත් එක්ක ගිහිල්ලා දුර ගමනක් ගිහිල්ලා ඇවිදින්න. ඒත් ඔයා බඩේ ඉන්නවා. අම්මා අම්මගේ ආසාවල් හිත යට තැම්පත් කරගන්නවා. ඔයා දන්නවද? මාස 10ක් ඔයා බඩේ ඉද්දි අම්මට බඩගින්නක් හැදුනත් හැදෙන්නේ ඔයාටත් එක්ක. ඔයාලා අහලා තියෙන දොළ දුක කියන්නේ මොකද්ද? දෝ කියන්නේ සිංහලෙන් දෙකයි කියන එක.
සංඥා ලයන්නේ පෙන්වන්නේ හදවත. හදවත් දෙකක ඇති වෙන හැඟීම. ඔයා බඩේ ඉන්නකම් අම්මට දුක සතුට බඩගින්න හැම දෙයක්ම ඇති වෙන්නේ ඔයාටත් එක්ක. මොකද ඔයා පෙකිනි වලින් අම්මත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඔයා පෙකිනි වලින් අම්මත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. මාස 10ක් ඔයා ටිකෙන් ටික අම්මයි බඩ ඇතුලේ ලොකු වෙනකොට අම්මට දරා ගන්න අමාරුයි. ඒත් අම්මා ඔයා වෙනුවෙන් ඒක දරා ගන්නවා. ආදරෙන් ඒක දරාගන්නේ අම්මා. අම්මට පහසුවෙන් නිදා ගන්න විදියක් නැහැ. අම්මා කෙලින් බලායි නිදා ගන්න ඕනේ. මොකද අම්මට එහෙට හැරෙන්න බෑ මෙහෙට හැරෙන්න බෑ. ඔයා බඩ ඇතුලේ ඉන්නවා. බලන්න මාස 7ක් 8ක් ගිය අම්මලා පාරේ ඇවිදිනකොට ඒගොල්ලෝ මොනතරම් අමාරුවෙන්ද ඇවිදින්නේ කියලා. ඒගොල්ලෝ ගෙදර ඉන්නේ කොන්ද අල්ලගෙන අම්මයි කකුල් ඉදිමිලා. මෙහෙම මාස 10ක් අම්මා ඔයා වෙනුවෙන් ඒ වේදනාවල් විඳිනවා. මාස 10කට පස්සේ ඔයා මේ ලෝකෙට එන දවස. අද ඔයාගේ යාළුවොත් එක්ක එකතු වෙලා කේක් කපලා පාටි දාලා සින්දු කියලා සතුටු වෙන දවස. ඔයා දන්නවද? ඔයාට අද ඔහොම සතුටු වෙන්න ඒ දවසේ අම්මා මොනතරම් දුකක් මොනතරම් වේදනාවක් වින්දාද කියලා. අම්මා නන්නාදුන පිරිමි 3-4 දෙනෙක් ඉස්සරහා නිරුවත් වෙනවා. එහෙම නිරුවත් වෙන අම්මා ලේ විලක් මැද්දේ ඒ වේදනාව දරා ගන්නවා. බොහොම ආදරෙන් ඒ වේදනාව දරා ගන්නවා. මාස 10ක් බඩ ඇතුලේ වැඩිච්ච ඔයා ශරීරය ඇතුලෙන් එළියට එනකොට අම්මට මොන තරම් වේදනාවක් ඇද්ද? ලෝකේ තියෙන දරුණුම වේදනාව. අම්මා කෑ ගහලා දත් මිටි කාගෙන ඒ වේදනාව දරා ගන්නවා. ඒ වෙලාවේ මොන තරම් වේදනාවක් තිබ්බත් ඔයා එළියට ඇවිල්ලා ඔයාගේ කටහඬ ඇහිච්ච හැටියේ අම්මා ලේ පිටින් ඔයාව වඩාගෙන ඔයාගේ සෙනෙහසට අම්මගේ ඇඟෙන් උපත්න ඒ කිරි ටික ඔයාට පොවනවා. එදා පටන් ගත්තු අම්මා අවුරුදු 3-4ක් එයාගේ ඇඟේ දුවන ලේ ටික කිරි කරලා ඔයාට පොවනවා. සමහර අම්මලා මාස 2-3 කිරි දෙන එක නවත්තද්දි ඔයාගේ අම්මා ඔයාට එහෙම කරේ නැහැ. සමහර අම්මලා ඉපදිච්ච හැටි දරුවා කුණු බක්කිය දාලා යද්දි ඔයාගේ අම්මා ඔයාට එහෙම කරේ නැහැ. දුක් විඳගෙන ඔයාව ඇති දෙඩි කරා. අවුරුදු 3-4ක් ඔයාව කිරි දීලා පෝෂණය කරපු අම්මා එතන ඉඳන් හැමදාම බත් හම්බ ඔයාට කන්න දුන්නා. මොන අඩුපාඩුකම් තිබ්බත් අම්මා ඔයාව බඩගින්න තිබ්බේ නැහැ. සමහර අම්මලා ඉන්න දවසකට දෙපාරක් වෙන. මගේ ආච්චි එහෙම අම්මා කෙනෙක්. මගේ ආච්චි උදේ පාන්දර උයනවා ආපහු හවස 3-4ට ආපහු සැරයක් වෙනවා. අපි તો අම්මා කෙනෙක් දවසට එකපාර උයන්නේ කියලා. එයාම අවුරුද්දට 365 සැරයක් ඔයා වෙනුවෙන් බත් හම්බනවා. අවුරුදු 10ට 3650. ඔයා අම්මා ගාව ඉන්නකම් අම්මා ඔයාට උයලා බත් කන්න දෙනවා. මගේ ආච්චි නැති වෙන්නේ අවුරුදු 83 දී. එයා අවුරුදු 83 දී එයාගේ ළමයින්ට උයලා බත් කන්න දුන්නා. ඉතින් අම්මා කෙනෙක්ට ආපහු අමුතුවෙන් පිනක් කරන්න ඕනේ නැහැ නිවයි යන්න. අම්මා මේ කරන පින මැති නිවයි යන්න. අම්මට අපිට මෙහෙම බත් වේලා කන්න දෙන්න අපේ ගෙදර බත සයි කරන කෙනා කවුද? අපේ තාත්තා. අපි අම්මා ගැන කතා කරන තරම් අපේ තාත්තා ගැන කතා කරන්නේ නැහැ. සමාජයේ අම්මා ගැන අපිට ඕන තරම් කවි ගීත අහන්න තියෙනවා. හැබැයි තාත්තා ගැන එහෙම කවි ගීත අහන්න තියෙන්නේ අතලොස්සයි. වරක් ටීඑම් ජයරත්න මෙන්න මෙහෙම කියනවා. අම්මා සඳකී මම ඒ ලොව හිරු එරිදී ඒ ඉර හඳෙන් නුඹේ ලෝකේ එළිය උනි. රැකුමට පුතුන් නිරයේ දුක් ගැහැට විඳි පියසෙනේ හසට කව් ගී ලිය උනා මදි. පියසෙනේ හසට කව් ගී ලිය උනා මදි. අපේ තාත්තා සමහරවිට අපිට අම්මටත් වැඩි ආදරය ඇති. ඒ තාත්තගේ ආදරේ අම්මාගේ සෙවණැල්ලෙන් වැහිලා තියෙනවා. තාත්තා අපිට ආදරේ පෙන්වන්නේ නැහැ. තාත්තට ආදරේ පෙන්වන්න වෙලාවක් නැහැ. මොකද තාත්තගේ ජීවිතේ වැඩිම කාලයක් ගත කරන තාත්තා රැකියාවත් එක්ක. අපිට කන්න බොන්න දෙන්න අපිට උගන්වන්න ගෙදරට සල්ලි ගෙන්න තාත්තා රැකියාව කරන්න ඕනේ. සමහර තාත්තා උදේ පාන්දර වැඩට යන්නේ. එතකොට දරුවා නිදි. තාත්තා එන්නේ රැ වෙලා. එතකොටත් දරුවා නිදි. සමහර තාත්තා ගෙදර ඉන්නේ මාස 3-4කට සැරයක්.
ඉතින් දරුවට තාත්තගේ ආදරේ විඳින්න තියෙන වෙලාව අඩුයි. අම්මා අපිව තුරුල් කරන් ආදරය කරද්දි තාත්තා අපිව තියාගන්නේ කර උඩ. මොකද තාත්තට ඕනේ අපි නොදැකපු ලෝකේ යාට අපිට පෙන්වන්න. එයා නොදැකපු ලෝකේ අපිට පෙන්වන්න. අපිට අම්මා අපි වෙනුවෙන් කරන කැපකිරීම ඇස් දෙකට දකින්න තියෙනවා. ඒත් අපිට තාත්තා කරන කැපකිරීම දකින්න නැහැ. තාත්තගේ සෙනෙහස අපිට විඳින්න නැහැ. ඒ හින්දා තමයි මං හිතන්නේ ටීඑම් ජයරත්න අර කියපු විදිහට පිය සෙනෙහසට කවුගී ලිය උනා මදි. තාත්තා අපි වෙනුවෙන් මැරෙනවා. මැරි මැරි ඉපදෙනවා. තාත්තා අවුරුද්දට එක ඇඳුමයි ගන්නෙ. හැබැයි අපිට ඇඳුම් කීයක් අරන් දෙනවද? ඔයාගේ තාත්තා අවුරුද්දට එක සෙරෙප්පු කුට්ටමයි ගන්නෙ. සමහරවිට ඒ සෙරෙප්පු කුට්ටමත් හිල් වෙලා. හැබැයි ඔයාගේ සෙරෙප්පුව කැඩෙන සෙරෙප්පුව ඔයාගේ තාත්තා ඔයාට අරන් දෙනවා. තාත්තා හැම දෙයක්ම කරන්නේ අපි වෙනුවෙන්. මේ ලෝකේ හොඳම නළුවෙක් තමයි තාත්තා කියන්නේ. මොකද තාත්තාගේ තියෙන හැම දුකක්ම හැම දෙයක්ම හංගගෙන එයා අපිව සතුටින් තියන්න බලනවා. ඉතින් මෙහෙම අම්මයි තාත්තයි ඒගොල්ලන්ගේ ජීවිත කාලෙන් වැඩි කොටසක් අපි වෙනුවෙන් කැප කරනවා. මෙහෙම කැප කළා අද වෙනකොට අම්මයි තාත්තයි ටිකෙන් ටික වයසට යනවා. එදා අපි පොඩි කාලේ හිටිය අම්මා නෙමෙයි දැන් ඉන්නේ. අම්මයි කොණ්ඩේ සුදු වෙලා අම්මයි හැම රැලි වැටිලා ලස්සන හිටිය අම්මා අද කැත වෙලා. එදා කඩවසම්ව ශක්තිමත් හිටිය තාත්තා අද තාත්තයි කොණ්ඩේ ගිහිල්ලා තාත්තා එදා තරම් ශක්තියක් නැහැ. අම්මයි තාත්තගේ ඇස් දෙක පේන අඩුයි. අම්මයි තාත්තගේ මතකයේ අඩුයි. මේ වෙනකොට සමහර ළමයි ගිහිල්ලා අම්මලා තාත්තලාව පාරවල් වල තනි කරනවා. අපිට ඕන තරම් දකින්න තියෙනවා අම්මලා තාත්තලා පාරේ හිඟා ගන්න. සමහර ළමයි ගිහිල්ලා මහලු මඩම් වල අම්මලා තාත්තව තනි කරනවා. පොඩි කාලේ ඔයා අඬද්දි ඔයාට වැඩියෙන් අම්මා ඇඬුවා. ඔයා අසනීප වෙලා අඬද්දි ඔයාට වැඩියෙන් අම්මා ඇඬුවා. අම්මට ඒ වේදනාව ඔයාට වැඩිය දැනුණා. ඔයාගේ උවමනාව වැඩි වෙනකොට අම්මා තාත්තා වැඩියෙන් මහන්සි වුණා. තාත්තා වැඩියෙන් දහඩිය කඳුළු නෙළුවා. ඔයා වෙනුවෙන් හම්බ කරන්න. එහෙම කරපු අම්මයි තාත්තවයි ඔයගොල්ලෝ කොහොමද පාරවල් වල අතරමං කරන්නේ? අම්මාලා තාත්තලා ඔයාගෙන් මහ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බඩගින්නට කෑම චුට්ටක්, ශරීරය වහගන්න ඇඳුමක්, අසනීපයකදී බෙහෙත් ටිකක්. සමහර වෙලාවට අම්මලා තාත්තලා අසනීපයක් ඇදුනත් ඔයගොල්ලන්ට කියන්නේ නැහැ. ඔයගොල්ලන්ට කරදර වෙයි කියලා හිතලා. අද මේ කතාව අහගෙන ඉඳලා ඔයගොල්ලෝ මෙතනින් යයි. හැබැයි නිකන් පුද්ගලෙක් විදියට යන්න එපා. මෙන්න යන්න ගෙදර. අද ඔයා සමහරට ගෙදරින් එන්නේ නැත්තේ ඔයාගේ අම්මත් එක්ක තරහ වෙලා. යන්න අම්මා ගිහිල්ලා බදා ගන්න. අම්මට ගිහිල්ලා කියන්න අම්මේ මං ඔයාට ආදරේ. ඔයා අද ගෙදරින් එන්නේ නැත්තේ තාත්තා එක්ක කතා නොකර. යන්න තාත්තා ගාවට ගිහිල්ලා කකුල් දෙක අල්ලලා වඳින්න. තාත්තගෙන් අහන්න තාත්තේ ඔයාට මොනවද තියෙන අඩුපාඩු? අම්මෙන් අහන්න තාත්තගෙන් අහන්න තාත්තේ ඔයගොල්ලෝ සනීපෙන්ද ඉන්නේ? ඔයගොල්ලන්ට මොනවාරි අසනීපයක් තියෙනවද? අපි ගිහිල්ලා බෙහෙත් ටිකක් ගමුද? ඒගොල්ලෝ ආසයි ඒගොල්ලන්ගේ අන්තිම කාලේ ඔයගොල්ලොත් එක්ක ආදරෙන් ඔයාලගේ ආදරේ විදිමින් ඉන්න. ඒගොල්ලෝ ඔයාලට පොඩි කාලේ දීපු ආදරේ ඒගොල්ලෝ වයසට යනකොට ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා. කවදාකවත් ඔයාගේ අම්මා තාත්තව ගිහිල්ලා මහලු මඩම් වල තනි කරන්න එපා. පාරවල් වල අතරමං කරන්න එපා. ඔයාට පුළුවන් විදියට ඔයාගේ අම්මා තාත්තව ආදරෙන් රැකබලා ගන්න.